ආර්ථිකය ස්ථාවරයි. ඒක ගැන කිසි සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ඒ ආර්ථික ස්ථාවරත්වය තියෙන ගමන් අපි දන්නවා උද්දමනය පිළිබඳ අපි ඉතාමත්ම කිට්ටුවෙන් අපි ඒක බලාගෙන යන දෙයක්. අනවශ්‍ය විදියට උද්දමනය ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා අපි සැලසුම් කරලා තියෙනවා. මේ වෙනකොටත් අපි 5% තියෙන උද්දමනය විශේෂයෙන්ම බලපාන කොටස් වලට අපි සහනාධාරත් සැලසුම් කරගෙන යනවා. සැලසුම් කරන ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එතකොට ආර්ථිකය ස්ථාවරයි. එන ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාවක් තියෙන ආර්ථිකයක් තමයි අපි හදන්නේ. ඒ නිසාම තමයි back to back අපිට ක්‍රයිසිස් දෙකක් ආවේ. ද්විත්ව එකයි මැද පෙරදිග යුද්ධයයි. ඒ දෙකම තියෙද්දී ආර්ථිකය අපිට අකුල ගන්න නැතුව මේ විදියට යන්න පුළුවන් වෙලා තියෙනවා කියන්නේ ආර්ථිකය ස්ථාවරයි.